මිනිසුන්ට සිදුවෙන සමහර අසාධාරණකම් තියෙනවා. ඒක මිනිස්සු මොනවද කරන්නේ? තමන්ගේ හිතේ ඇතුලේ තියාගෙනම හිර කරගෙන ඉන්නවා. ඒ දෙයින් එකක් තමයි මම මේ කියන්න යන සිදුවීම. කෙනෙක් වෙළඳාමක් කරනවා නම් එයා මාරු සල්ලි තියාගන්න එක එයාගේ යුතුයකම. එයාට බෑ පාරිභෝගිකයින්ට බනින්න. අයියෝ මේ මාරු සල්ලි ගෙනාවේ නැහැ කියලා. ඒ වගේම තමයි බස් වල අපි නැග්ගාම ඔබලා මේ සිදුවීමට මුහුණ දීලා ඇති කොන්දස්තර මහත්තුරුන් මිනිසුන්ට මූණට පයින්නවා. එනවනේ මාරු සල්ලි අරන් එන්න දන්නේ නැද්ද කියලා. ඔහොම කතා කරන්න ඒගොල්ලන්ට කිසිසේත්ම අයිතියක් නැහැ. ඒගොල්ලන් කරන්නේ ව්‍යාපාරයක්. එතකොට ඒ අදාළ ව්‍යාපාරයට මාරු සල්ලි තියාගන්න එක ඒගොල්ලන්ගේ යුතුයකම. අනිත් එක මේ CTB බස් වලත් අනිවාර්යෙන් හැම බස් එකටම ආණ්ඩුවෙන් ෆ්ලෝට් එකක් දෙන්න ඕනේ. මාරු සල්ලි ෆ්ලෝට් එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. හවසට මුදල් බාර දෙනකොට ඒ ෆ්ලෝට් එක ආපහු ඩිපෝ එකට බාර දෙන විදිහට ඔබතුමන්ලාටත් බස් වල මේ අසාධාරණකම් වෙලා තිබ්බනම් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳේ?